Hi guys. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකෙන් අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද virtual DJ එක download කරගෙන character එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම Chrome යන්න ඕනේ. Chrome ගියාට පස්සේ ඔයාලා උඩ තියෙන search bar එකේ search කරන්න ඕනේ download virtual DJ for PC කියලා. ඉතින් ඔයාලට එන්නේ විදිහට සර්ච් කරාට පස්සේ මුලින්ම වැටෙනවා download virtual DJ කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඔයාලා download virtual DJ කියලා ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඒකේ ඔයාලා පළවෙනියට තියෙනවා Windows කියලා. අන්න ඒක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට දකුණු පැත්තේ උඩින් පෙන්නනවා download වෙනවා. මම virtual DJ download කරලා තියෙන නිසා download කරන්න යන්නේ නැහැ. virtual DJ download කරාට පස්සේ මම ඒක ක්ලික් කරගන්නවා. ඒක මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඉතින් ඔයාලට මුලින්ම welcome to virtual DJ කියලා පෙන්නලා log වෙන්න කියලා පෙන්නනවා. ඔයාලට අවශ්‍ය නම් log වෙන්න. මම log වෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට virtual DJ open කරාට පස්සේ මුලින්ම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේකෙනුත් අපිට වැඩක් කරගන්න පුළුවන්. ඒත් මේට වඩා features තියෙනවා Pro එකේ. ඉතින් මම ගොඩක් වෙලාවට Pro එකෙන් තමයි කැරෝටි හදාගන්නේ. ඉතින් ඔයාලත් මීට වඩා ලේසි Pro එකට ගිහිල්ලා හදාගත්තොත්. ඉතින් ඔයාලා මුලින්ම අතන start කියන උඩින් තියෙන start කියන තැනට ගිහිල්ලා Pro කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා වම් පැත්තේ vocal, kick-cat, hit-hat, bass කියලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ vocal, kick-cat, hit-hat, bass කියලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මෙතන සින්දුවක් දාන්නේ කියලා. ඉතින් මම download කරලා තියෙන්නේ සින්දුවක්. මම ඒක ඔයාලට දාන්න හැටි පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක මෙතනින් තියෙනවා. දකුණු පැත්තට තමයි මම දාගන්නේ. මම වීඩියෝ එකක් ගත්ත නිසා වීඩියෝ එක ප්ලේ වෙනවා. ඔයගොල්ලෝ ඔඩියෝ එකක් ගත්තා නම් ඔඩියෝ එක විතරයි ප්ලේ වෙන්නේ. ඔයාලට පේනවා සින්දු ප්ලේ කරාම අන්න ඒ විදිහට හොඳට ඇහෙනවා. ඔයාලට පේනවා අන්න ඒ විදිහට අපිට මියුසික් ඇහෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කැරක්ටර් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් කැරක්ටර් නිර්මාණය කරන්න vocal කෙනෙක් ක්ලික් කරන්න ඕනේ. vocal කෙනෙක් ක්ලික් කරාට පස්සේ සින්දුවේ තියෙන voice එක අයින් වෙලා යනවා. ඒකට ටිකක් වෙලා යනවා. ඔයාලට පේනවා තාම එතන වෙනකම් vocal එක අයින් වෙලා නැහැ. ටික වෙලාවක් යනවා vocal එක අයින් වෙන්න. ඒ වගේම තමයි vocal එක වගේම තමයි kick-cat, bass, hit-hat එකත් අපිට අයින් කරගන්න පුළුවන්. මම kick-cat එක අයින් කරලා පෙන්නන්නම්. ඔයාගොල්ලන්ට පේනවා උඩින් kick-cat එක අයින් කරාම අයින් වෙලා තියෙනවා කියලා පේනවා. vocal එක මුළු vocal එක සම්පූර්ණයෙන්ම අයින් ඔයාලට පෙන්නනවා එතනින් තාම vocal එක අයින් වෙනවා කියලා පෙන්නනවා. තාම vocal එක අපිට අයින් වෙනවා පෙන්නනවා. විනාඩි 5ක් විතර මුළු සින්දුවේම vocal එක අයින් වෙන්න ගත වෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකේ pitch එක අඩු වැඩි කරගන්න විදිහ. ඉතින් ඔයාලට පේනවා B minor කියලා කෝඩ් එකක් අතනින් තියෙනවා. ඒකෙන් වැඩි කරලා මම පෙන්නන්නම්. අන්න ඒ විදිහට පල්ලෙහා තියෙන එකේ ක්ලික් කරන්න ඕනේ. දැන් ඔයාලට පෙන්නනවා අන්න ඒ විදිහට පිච් එක වැඩි කරොත් එහෙම එන්නේ විදිහට තමයි ඔයාලට ඇහෙන්නේ.
කරාම ඇහෙන විදිය. දැන් මම ඔයාලට පිච් එක අඩු කරලා පෙන්නන්නම්. ඒ පිච් එක හොඳටම අඩු කරලා තමයි මම මේ පෙන්නේ. ඔයාලට පේනවා අන්න ඒ විදිහට වෝකල් එක දැන් අපේ අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැරක එක හැදිලා තියෙනවා. ඔයාලට පේනවා දැන් ගොඩක් දුරට අපේ කැරක එක නිර්මාණය වෙලා තියෙනවා. තව ටික වෙලාවකින් අපේ කැරක එක සම්පූර්ණයෙන්ම හැදෙයි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි හදාගත්ත රෙකෝඩ් එක රෙකෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දකුණු පැත්තේ තියෙන මාස්ටර් ක්ලික් කරලා වම් පැත්තේ යටම තියෙන රෙකෝඩ් කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට රෙකෝඩ් එක උනාට පස්සේ සේව් වෙන්න ඕන ෆයිල් නේම් එක අහනවා. ඔයාලට එතන කැමති ෆයිල් නේම් එකක් දෙන්න. මම දැන් ෆයිල් නේම් එකක් දෙන්න යන්නේ නැහැ. ෆයිල් නේම් එක දුන්නාට පස්සේ නැවත වතාවක් රෙකෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ රෙකෝඩ් වුණාට පස්සේ නැවත වතාවක් ඉවර වුණාට පස්සේ රෙකෝඩ් කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට අර කලින් දුන්න ෆයිල් නේම් එකේ සේව් වෙනවා. ඔයාලට පේනවා දැන් අපේ කැරකේ ගොඩක් දුරට හැදිලා තියෙන්නේ. දැන් මම කියලා දෙන්නේ කොහොමද අපේ සින්දුවේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න කියලා. මම මේ ස්පීඩ් එක හොඳටම අඩු කරලා පෙන්නුවේ. යන්නේ බටන් එකේ උඩටම කරාම අඩු වෙනවා. යටටම කරාම හොඳටම වැඩි වෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට ස්පීඩ් එක හදාගන්න පුළුවන්. ඉතින් මෙච්චරයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මෙතනින් මගේ වීඩියෝ එක අවසන් වෙනවා. මගේ channel එකට ලයික් එකක් දාලා subscribe කරන්න.